ආයිබුවන් දරුවනේ අද මම ඔන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා ඉස්සරහට නට් එකක් ඒ කියන්නේ ඒ නට් එක කොහොමද එන්නේ කියන එක තමයි ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ අපි මේ මහන ගවුම ඉදිරිපස දෙපැත්තෙන් ඇවිල්ලා පටිය ඒ පටිය රැලිත් එක්ක ඇඟේ රැලිත් එක්ක ඇවිල්ලා කොහොමද මේක හැදෙන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනටම බලමු කොහොමද මේක අපි කරන්නේ කියලා. මම අද ඕගොල්ලන්ට අඟල් වෙනුවට සෙන්ටිමීටර්ස් අරගෙන තමයි කියලා දෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන තිරස් රේඛාවකුත් ඇඳ ගන්නවා. හරි. දැන් අපි බලමු කොහොමද මේකට මම මේ පැත්තටත් රේඛාවක් ඇඳගෙන මේ පැත්තට තමයි මම දැන් ගවුමේ ඉදිරිපස මැද අඳින්න යන්නේ. හැමදාමත් මම මේ පැත්තට ගත්ත එක අද මම මේ පැත්තට අරගෙන අඳිනවා. හරි. මේ ඇඳුමේ මම ගන්නේ පපුව 34ක් ඉන 28ක් උරහිස 14ක් ඔය ආකාරයට තමයි ගන්නෙ. අපි බලමු උරහිස 14ක් නම් මම මේ පැත්තට ගන්න ඕනේ අඟල් 7ක්. මේ පැත්තට අඟල් 7ක් ගන්න ඕනේ. හරි. මම උරහිස 7යි කියලා ගන්න හින්දා මම මේ පැත්තට ඒ 7 ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම කර කොහොමද ලකුණු කරන්නේ? මේක 4න් බෙදනවා. බෙදුවාම මට එනවා 3 මාරක්. එතකොට කර පළල මට එන්නේ 3යි. ඇයි මේකෙන් භාගයක් අඩු කරාම මට එන්නේ 3යි. ඒ කියන්නේ කර පළල 3යි. කර ගැඹුර 3 මාරයි. මම මෙන්න මෙතන ලකුණු කරනවා ඒ 3 මාර. මෙන්න. දැන් මට පුළුවන් මේ විදිහට කරක් නිර්මාණය කරගන්න. උරහිස මම අඟල් කහමාරක් පල්ලෙහාට ගන්නවා. මේ විදිහට මම උරහිස අඳිනවා. දැන් අපි මේ ගවුම මහන්නේ ස්ට්‍රෙච් මැටීරියල් එකකින්. මොකද මේක ගොඩාක් සූට් වෙන්නේ ස්ට්‍රෙච් මැටීරියල් එකකින් යවුවාම තමයි. ඉතින් අපි මේක ස්ට්‍රෙච් මැටීරියල් එකකින් මහන හින්දා අපිට පුළුවන් මේ සාය පොඩි ෆ්ලෙයර් එකක් දාලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ටයිට් එකට ගන්නත් පුළුවන්. මේකේ මට ඕනේ දැනගන්න කිහිලි කටට උස. එතකොට කිහිලි කටට උස කියන්නේ උරහිස බෙදීම 2 දන භාගය. උරහිස දෙකෙන් බෙදුවාම 7යි. 7ට භාගයක් එකතු කරාම 7හමාරයි. ඔන්න මම මේ 7හමාර මෙතන ලකුණු කරා. දැන් මම ඒ හරහා මේ ආකාරයට රේඛාවක් අඳිනවා. දැන් මේ රේඛාවේ මම ලම්බක රේඛාවක් මේ විදිහට අඳිනවා. දැන් මට මේකේ අත්කට ලකුණු කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මට කියන්න පුළුවන් අත්කට මේ වගේ කෙනෙකුට අඟල් 16ක් විතර ගන්න පුළුවන්. එහෙමනම් මම මෙයාගේ අත්කට ලකුණු කරනවා. මේක බෙදීම 2 මේකට තව මම අඟලක් විතර එකතු කරනවා. අඟල් භාගයක් අඟල් 3 කාලක් එකතු කරත් ඇති. එහෙනම් මම මෙතනට 8යි 3 කාලයි කියලා මම ලකුණු කරනවා. මෙන්න මෙතන. හරි. දැන් මට මෙයාගේ බැරි වුණානේ මට එක දෙයක් කරන්න මේක දෙකට බෙදන්න ඕනේ. දෙකට බෙදුවාම මට එන්නේ 3යි. එතනින් ඇතුළට අඟල් භාගයක් මම ලකුණු කරන්න ඕනේ. එහෙනම් මම
මේ ආකාරයට මේක ලකුණු කරනවා. දැන් මට පුළුවන් මෙතන මගේ අත් කට ඇඳ ගන්න. ඔතන. ඒ අත් කට එතනට මම මේ ආකාරයට ඇඳ ගත්තා. මෙයාගේ පපුවට උස මම ගන්නවා ගල් 11ක් ඊනට උස 15ක් කියලා ගන්නවා. දැන් මට පුළුවන් මෙතන ඊන රේඛාව අඳින්න පපුව රේඛාව අඳින්න. පපුව මෙයාගේ ඇවිල්ලා තියෙන 34යි 34යි කියන්නේ 8මාරයි 8මාරට අඟලක් ඉතුරු කරාම 9යි. එහෙනම් ඒ 9 මම මෙතන ලකුණු කරනවා. ඊට පස්සේ ඉන 28යි ඇවිල්ලා තියෙන ඉන 28 බෙදුවාම 4ෙන් 4 7යි. ඊට පස්සේ මම 8ක් ලකුණු කරනවා. ඩාට් එකටත් එක්ක අඟලයි 8මාරක්. 8මාරක්. මෙන්න මෙතනට මම ලකුණු කරනවා. 8මාරයි 9මාරයි. මේක එන්න ඕනේ මෙන්න මේ අතට. දැන් ඔන්න ওই ආකාරයට මගේ ඉදිරිපස කොටස ඇවිල්ලා තියෙනවා. දැන් අපිට මේකේ කරන්න තියෙන දේ තමයි අපි මේ ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන ෆොටෝ එකේ කොහොමද අපි මෙතන රැල්ල හදාගන්නේ, මෙතන පටිය හදාගන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ මම මෙයාගේ උකුල ලකුණු කරනවා අඟල් 7ක් අල්ලගෙන මේ විදිහට කරනවා. එතකොට උකුල මට ගන්න පුළුවන් 36ක් 4 වරක් 9ක් විතර ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඔය විදිහට ගන්නවා. එතකොට මෙයාගේ උස ගවුමේ උස මම ගන්නවා 38ක් විතර වගේ ගන්නම්කො මම. ඔන්න උතන්ට වෙනකම් ගන්නවා. මම එහෙනම් මේ විදිහට දික් කරනවා. දික් කරලා මට පුළුවන් රේඛාවක් ඇඳලා මෙයාගේ මෙන්න මේ හරියේ ඉඳලා මේ හරියට ගවුමේ දිග ඔන්න මං ඇඳලා. මම මෙතනින් අඟලක් ඉහළට අරගෙන අඟලක් හෝ එකහමාරක් අරගෙන මම මේක ලස්සනට මේ විදිහට ලකුණු කරනවා. මේ විදිහට මම කපලා ගන්නවා. දැන් ඕගොල්ලන්ට මම කියන්න ඕනේ කොහොමද මම මේ ඉදිරිපස මැදට මේක හදාගන්නේ කියලා. ඒ සඳහා මම මෙතන මේ කිහිලි කටේ ඉඳලා අඟල් එකහමාරක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක් විතර වගේ මම ලකුණු කරනවා මෙතනට. ඊට පස්සේ මම මේක එන්නේ ඉනත් එක්කම ඉහළට එන්නේ. එතකොට මම ඉනේ ඉඳලා මේ පල්ලෙහාට මම තව අඟල් එකහමාරක් විතර වගේ ලකුණු එකහමාරක් නෙවෙයි අඟල් දෙකක් විතර වගේ ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගෙන ඔන්න මම දැන් මෙතනයි අතර තමයි මේකේ පටිය හදන්නේ. මේ පටිය රැල්ල එකතු වෙලා එන්නේ මෙන්න මේ දෙක මැදට. මොකද කරන්නේ මම මේ දෙක අතරට මම මේ මැද රේඛාවක් මෙහෙම අඳිනවා. මම මෙතන මේ විදිහට මැද රේඛාවක් අඳිනවා. කියන්නේ මෙන්න මෙතනයි අතර මැද රේඛාව. මෙතන 9යිනේ 4මාරකට විතර වගේ මම මැද රේඛාවක් මේ විදිහට අඳිනවා. ඇඳලා මම මෙතන ඉඳලා අඟල් එකහමාරක් විතර වගේ මේ පැත්තට ලකුණු කරනවා. ඔන්න ඔතනට මම ලකුණු කරනවා අඟල් එකහමාරක් විතර. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මෙතනට අඟල් එකහමාරක් ලකුණු කරනවා. ඒ ලකුණු කරලා ඉවර වෙලා මම මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේකටයි මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මෙතනටයි රේඛා දෙකක් අඳිනවා. හරි? රේඛා දෙකක් ඇඳලා මම දැන් හදන්නේ මෙන්න මෙතනට අවශ්‍ය රැලි ටික ගන්න. දැන් මේ මෙතනින් තමයි මේ පටිය එක පැත්තකින් එන්නේ. අනිත් පැත්තෙන් එනවා අනිත් පැත්තේ පටිය. මම මෙතනට මේ වගේ සමානව මේ විදිහට ඇඳ ගන්නවා ඉරි 4ක් විතර වගේ ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම ඇඳ ගන්නවා.
2 3 4. ඔන්න මම ඉරි 4ක් ඇඳගත්තා. මෙතන ඉඳලත් මම රේඛාවක් ඇඳලා තියෙනවා. දැන් මට මේක කපලා තමයි මේ ඉදිරිපස කොටස මම හදා ගන්න ඕනේ. අපි දැන් කතුරක් අරගෙන මේක කපමු. මේක මේ ආකාරයට කපමු. දැන් අපි මේ ඇඳුමේ එක පැත්තක් තමයි මේක. ඒ කියන්නේ ඉදිරිපස පළුවේ මේ තමයි සෙන්ටර් ෆ්‍රන්ට් ලයින් එක. මම මේ සෙන්ටර් ෆ්‍රන්ට් ලයින් එක දිගේ මේ විදිහට කපනවා. කපලා මම මේකේ කරත් මේ විදිහටම රවුමට කරනවා. ඉතින් දැන් මෙහෙමයි ඕගලන්ට ඕනේ නම් මේ කර තව ගැඹුරු කරගන්න පුළුවන්. හැබැයි මේ අපි මහන්නේ ස්ට්‍රෙච් මටීරියල් එකකින්. ඒක ඔයගොල්ලෝ මතකයේ තියාගන්න ඕනේ. මේ ස්ට්‍රෙච් මටීරියල් එකක් හින්දා මේක අපිට ගන්න පුළුවන් ප්‍රමාණය ලොකුවට ගන්න එපා. ඔන්න ඔය විදිහට ගන්න. දැන් මම මේක කරත් මෙතනින් මෙහෙම කපනවා. දැන් මට ඕනේ මෙන්න මේ ලයින් 4ට ඉඩ දෙන්න. මම ඒක කරන්නේ කොහොමද? මම ඉස්සෙල්ලාම මෙන්න මේ අඟල් 1.5ක් ලකුණු කරපු තැන මෙන්න මේ විදියට කපනවා. කපලා මම මේක මේ විදියට මේ ලයින් දිගේ කපනවා. හැබැයි මෙතනින් මම ඉවර කරන්න යන්නේ නැහැ. කියන්නේ මගේ කට් එක මම මෙතනින් මේ කපලම දාන්න යන්නේ නැහැ. මම එතනින් තියාගෙන තමයි මේ විදිහට කපන්නේ. දැන් අපිට මේක මේ ආකාරයට සයිඩ් එකේ තියාගෙනම කරන්න බැරි හින්දා මම මේ විදිහට මේක කපනවා. කපලා මම අත්කටත් මේ විදිහට කපනවා. හරි. මම දැන් අයින් කරගන්නවා මේ ඉතිරි කොළ ටික මම මේ විදිහට අයින් කරගන්නවා. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්න යන්නේ මෙන්න මෙතනට කොහොමද මම ඉඩ ගන්නෙ කියලා. හරි. දැන් මම මේව ලකුණු කරගෙන තියෙනවානේ. මේ ලකුණු කරගත්ත ඒවා මම මේ විදිහට විශාල කරගන්නවා. මෙන්න මේ විදිහට මම මෙතන ප්‍රමාණය විශාල කරගන්නවා. එකින් එකට මේ විදිහට විශාල කරගන්න. මෙන්න මෙහෙම. නොහො විශාල කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මේක ඇතුළට මේ විදිහට මම කොලයක් තියනවා. මෙන්න මෙහෙම කොලයක් තියනවා. කොලයක් තියලා දැන් මට මෙතන ගම් බොටල් එකක් නෑ දරුවෝ. ඔයගොල්ලෝ දන්නවා මම මේ ඉන්නේ මගේ තැන නෙවෙයි. මම දැන් මේ දුර රටකට ඇවිල්ලා ඉන්න හින්දා මට සමහරක් වෙලාවට සමහරක් දේවල් තාම හොයාගන්න බැහැ. ඉතින් ඒකින්ද මට තාම මේ ගම් බොටල් එකක් හොයාගන්න බැරි වුණා. මම ඒ හින්දා මෙන්න මේ ආකාරයට ඔයගලන්ට තියලා පෙන්නනවා. ඉතින් දැන් මම මේ විදිහට මේක ලොකු කරගත්තා. ලොකු කරගෙන මේ කපන ඒවත් මම මෙන්න මේ විදිහට විශාල කරගත්තා. මෙන්න මෙතනින් මම ඊට ගත්තා. ඒක තමයි කරේ. මේ විදිහට මම ඊට ගත්තා. මේ උස අඟල් 6ක් විතර වෙනකම් වගේ ඉඩ ගත්තට කමක් නැහැ. හරි. මේ උස අඟල් 6ක්. අඟල් 6ක් කියලා කියන්නේ අපි මෙතන ඉඳලා අපි මේක සෙන්ටිමීටර වලින් ගත්තේ. සෙන්ටිමීටර 6ක් විතර වෙනකම් වගේ අපි මෙතනට ඉඩ ගන්නවා. ඊට අරගෙන මෙහෙම රේඛාවක් අපි අඳිනවා. හරි. මේක තමයි එතකොට හරි මැද. මම දැන් මේවා ටික ඔක්කොම එකිනෙකට අලවලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලන් හිතන්නේ මෙහෙම අලවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙන්න මේ රේඛාවේ ඉඳලා මේ පැත්තට
මෙන්න මෙහෙම කෙලින් රේඛාවක් මේකට අඳිනවා. මෙතන ඉඳලා මෙතනට මම ගන්නවා සෙන්ටිමීටර 12ක් සෙන්ටිමීටර 12ක් විතර වගේ ඔව් අඟල් අඟල් 12ක් සෙන්ටිමීටර වලින් ගත්තොත් අඟල් 12ක් විතරක් වගේ මේ පැත්තට මම රේඛාවක් අඳිනවා. ඇඳලා මම මෙතන තියනවා අඟල් 6ක විතර වගේ 6ක නෙමෙයි 4ක විතර වගේ පළල අරගෙන මම මේ රේඛාව මෙන්න මෙහෙම ඇඳගෙන මෙතනට ලං කරනවා. මේකෙත් මෙහෙම අරගෙන ගෙනල්ලා මෙතනට ලං කරනවා. දැන් හිතන්න මෙන්න මේ ටික ඔක්කොම මම විශාල කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක මෙන්න මේ විදියට කපාගෙන එනවා. මෙතන ඉඳලා මෙහෙම කපනවා. ඊට පස්සේ මේ ලයින් එක මෙහෙම කපනවා. ඊට පස්සේ මේ ලයින් එක මෙතනින් කපනවා. මේ ලයින් එක මෙහෙම යනවා. දැන් මේක තමයි මගේ ඉස්සරහට බඳින පටිය විදිහට එන්නේ. හරි. දැන් මම මේක වෙන පාටකින් අඳින්නම්. මෙන්න මේ රැලි ටික. දැන් මම මෙතන මේ තියාගත්ත රැලි ටික තමයි මෙන්න මේ විදිහට තියාගත්තේ. ඊට පස්සේ ඊළඟ එක මෙතනට එනවා. මේක අලව ගන්නකම් හරි අමාරුයි. මේක අලව ගත්තනම් තමයි ලේසි. ඊළඟ එක මෙන්න මේ විදිහට කෝණේ හැදෙනවා. මෙන්න මේකේ කෝණේ හැදෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ කෝණය මේ විදිහට හැදෙනවා. දැන් ඊට පස්සේ මගේ මෙන්න මේ කොටස මේ විදිහට මෙතනට යනවා. මේ කොටස මේ විදිහට මෙතනට යනවා. දැන් මම කරන්නේ මෙතන මෙහෙම අලව ගත්තට පස්සේ මෙන්න මේ රේඛාව දිගේ මම කපාගෙන එනවා. මෙන්න මෙහෙම කපාගෙන මෙතනට එනවා. ඊට පස්සේ මෙතනට යනවා. ඊට පස්සේ මේ පැත්තේ කෙරවලට යනවා. මෙතන ඉඳලා මෙතනට ඇවිල්ලා මේ ඉදිරිපස මැදට අනිවාර්යයෙන්ම මූට්ටුවක් දාන්න වෙනවා. මෙන්න මේ ඉදිරිපස මැදට. මේ විදිහට පටිය දෙපැත්තටම දාලා හරි මැදට නොට් එක ගන්නව නම් අපිට අනිවාර්යයෙන්ම මේ ඉදිරිපස මැදට මූට්ටුවක් දාලා තමයි මේ ගවුම මහන්න ඕනේ. එහෙම නැත්නම් අපි එක පැත්තකට මේ පටිය අරගෙන අනිත් පැත්තේ අපි මේ සයිඩ් සීම් එකට තියලා පටිය මැහුවොත් අපිට පුළුවන් එහෙනම් සම්පූර්ණ ගවුමම හදාගෙන මේක කරන්න. නමුත් දැන් මම ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් ෂෙයා කරන පින්තූරෙත් එක්ක බලන්න මේකේ දෙපැත්තෙන්ම ඇවිල්ලා තමයි මැද නට් එක හැදෙන්නේ. එතකොට අපි කොහොමද මේක කරන්නේ? අපි මේ පටියේ මේ පැත්තයි මහගෙන මේක දැන් මේ විදිහට දැන් මට ඔයගලන්ට පෙන්වන්න අමාරුයි දරුවෝ මොකද මේක අලවලා නැති හින්දා. අලවලා තිබුණා නම් මට මේක පෙන්වන්න ලේසි. මේ විදිහට අපි මෙන්න මෙහෙම කපා ගමුකෝ අපි මේක. දැන් ඔන්න ওই විදිහටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ හොඳ පිටට තියාගෙන මේක මේ විදිහට මහගෙන ඇවිල්ලා අපි ඒක අනිත් පැත්තට හරවලා දැන් මෙන්න මේ කෑලි ටික මෙන්න මේකත් එක්කම මහගෙන යනවා. මෙන්න මේ කොටස ඇවිල්ලා මෙන්න මෙතනට මැහෙනවා. ඉතින් මෙන්න මෙතනට මැහෙනවා. එතකොට මෙන්න මේකත් එක්කම තමයි මෙහෙම මැහිගෙන ඇවිල්ලා මේ පැත්තට එන්නේ. එතකොට ඊට පස්සේ අපි මේක හොඳ පිටට හරවලා ගන්නවා. මෙන්න මෙතනින් අපිට අවශ්‍ය රැලි ටික දැන්
මැහිලා එනවා. මෙතනින් අපිට අවශ්‍ය රැලි ටික මැහිලා එනවා. ඊට පස්සේ අපි මේක මහගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඉදිරිපස මේ මැදට එකතු කරලා මහන්න. අපි එතකොට මෙතන නට් එකට අවශ්‍ය පටිය හදාගෙන මෙතන රැලි ටික හදාගෙන මේකයි එකතු කරලා ඊට පස්සේ ඒක එකතු කරලා මේක මෙහාට කරලා අරගෙන දැන් අපිට මේක ඇවිල්ලා මෙතනට එකතු වෙනවනේ. මෙහෙම එකතු වෙනවනේ. මෙහෙම එකතු වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපේ ඉදිරිපස මැද කොටස මහගෙන එන්න. මේ විදිහට ඉදිරිපස මැදින් මම මූට්ටුව දාගෙන මහගෙන එනවා. මේක මම එතකොට මෙතන නට් එක සඳහා හදා ගන්න. ඔන්න ඔය විදිහට තමයි මේක හැදෙන්නේ. ඉතින් අපිට මේ කරත් මේක ස්ට්‍රෙච් මටීරියල් එකක් හින්දා කරත් අපිට පුළුවන් එක්කෝ පයිපින් එකක් විදිහට මහන්න නැත්නම් අපිට ඕවර්ලොක් එක දාලා අනිත් පැත්තට හරවලා මහන්න පුළුවන්. හැබැයි ඒක එච්චරම සුදුසු නැහැ. මොකද ශක්තිය මදි. ඒකෙන් හින්දා ඒක අර කර ඇදෙන්න බලන හින්දා එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොටසට අපි පොඩි ඩබල් කොටසක් ඇතුළට දාගන්න. මේ කරට මේ කරේ ඉඳලා මේ අත් කට ගාවට වෙනකම් ඩබල් කොටසක් අපි ඇතුළට දාලා මහ ගන්න. එතකොට අපේ කරේ ෆිනිෂ් එකත් හොඳයි. ඇතුළට තියෙන කොටසත් එතකොට හොඳට වෙනවා. මේ කොටස අපි දැන් එතකොට අර විදියට මම කියපු විදිහට මේ වගේ ඔන්නෝම තියාගන්න. මේ වගේ කොටස් දෙකක් කපා ගන්න ඕනේ. ආපහු අපි පිටිපැස්ස කොටස කපා ගන්න ඕනේ. මේ කොටස් දෙක එකතු කරලා අපි ඉදිරිපැස්ස කොටස හදා ගන්නවා. පිටිපැස්ස කොටස වෙනම කපලා අපේ පිටිපැස්ස කොටස හදා ගන්නවා. මේකට අවශ්‍ය අතක් ඕනේ නම් දාන්න අත හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අත් නැතිව ස්ලීව්ලස් විදියට මේක මහ ගන්න පුළුවන්. ඔන්න එහෙනම් මම ඔයගොල්ලන්ට අද කියලා දුන්නා කොහොමද අපි ඉස්සරහට මේ රැලි සහිත නට් එක මහගන්නේ කියලා. එතකොට දැන් ඕගොල්ලෝ මට කියලා එවලා තිබුණා ළමයි දෙන්නෙක් වගේ කියලා එවලා තිබුණා ට්විස්ට් ඉස්සරහට ට්විස්ට් නට් එක කියලා දෙන්න කියලා. මම හිතුවා ඒ ට්විස්ට් නට් එකට ඕගොල්ලන්ගෙන් කට්ටිය ළමයි එකතු කරගෙන දවසක මහලම පෙන්වන්න ඒක වෙනමම ක්ලාස් එකක් විදියට මං ඉදිරියට පන්තියෙන් දරුවෝ එකතු කරගෙන ඒක මහලම පෙන්වන්න මම ඔයගොල්ලන්ට හිතා ගත්තා. ඉතින් එහෙමනම් අද දවසට මේක මහලා මේක මේ අවුරුදු දවස්වල ගමන් යන්න මතක තියාගන්න මේක මහනකොට අනිවාර්යයෙන්ම ස්ට්‍රෙච් මැටීරියල් එකකින් මේ ඇඳුම මහන්න ගන්න. එහෙමනම් තවත් දවසක මම තවත් ලස්සන දෙයක් අරගෙන එනවා. එතකන් මාත් එක්ක රැඳිලා ඉන්න. මාව subscribe කරලා ලස්සන කමෙන්ට් වලින් කමෙන්ට් වරුසාවක් එක්ක මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම්